ලස්සන ළමයි. ඉතින් ඔන්න තවත් ලස්සන වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන අපි ආවා ඔයාලව බලන්න. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්නගේ ලස්සන ඉරිදා දවසක්. ඉතින් ඉරිදාට යාට නිවාඩු හින්දා අපි හිතුවාද පාරේ ඉන්න වයසක ආච්චිලා සියලාට කෑම හදලා පාර්සල් බෙදන්න ඕනි කියලා. ඉතින් උදෙන්ම නැගිටලා යාළ ටිකක් තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ අපි දෙන්න උදෙන්ම උයමු කියලා තමයි ගත්තේ. ඉතින් අපේ නංගිත් මේ දවස් ටිකේ අපේ ගෙදර ඇවිත් ඉන්නේ. ඉතින් එයාවත් එකතු කරගෙන මම ඉස්සලාම බෝංචි ටික කඩා ගන්න ගත්තා. ඉතින් ඔයාලට අද වීඩියෝ එකේ මම උයන විදිහත් කියන්නම්. ඉතින් බෝංචි ටික කඩාගෙන ඉවර වෙලා අපි ඉස්සලාම බෝංචි ටික හොඳට හොද ගන්න ඕනි. බෝංචි ටික සෝදගෙන මෙන්න මේ වගේ දිග අතට බෝංචි ටික හොඳට කපා ගන්න ඕනි. හැබැයි ළමයි මෙන්න මේ කොළ පාටට ලස්සනට බෝංචි කරිය හදා ගන්න ඕනි නම් ඔයාලා අනිවාර්යයෙන්ම ලපටි බෝංචි ගන්න. ඉතින් අපිත් ගත්තේ ඒ වගේ තමයි. ඔන්න ඉතින් අල ටිකක් තැම්බිලා ඉවරයි. ඉතින් අල ටික තැම්බෙන සද්ද ඇහෙනකොට බලන්නකො කවුද එන්නේ කියලා. Hello guys. කපන බෝංචි ටික. බෝංචි ටික මම කපලා ගන්න. බෝංචි කපනවා. මෙයා හිටගෙන ඉන්නවා. මෙයා වැඩ කරන්නේ. මෙයා ආවිල්ලා මම විතර වැඩ කරන්නේ බෝංචි ටික. Hello guys. ඉතින් අපේ නෝනා මෙන්න මෙහෙම තමයි වැඩ කරන්නේ. මේ වෙන්නේ බෝංචි කපනවා. ඒ ඉන්නේ. බෝංචි කපනවා. මේ ඉන්නේ. අර ඉන්නේ මෝඩ මොංගලේ. අදන. අපි අද උයනවා. අපේ නංගිට පොල් ටික ගාලා දෙන්න කියලා මම ලැහැත්ති මේ බෝංචියකට ඕනි දේවල් ලැහැත්ති කරගන්න. ඉතින් මුලින්ම සුදු ලුණු ගෙඩියක් මේ වගේ චූටිවට කපා ගන්න ඕනි. ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියකින් භාගයක් චූටිවට කපා ගන්න ඕනි. ඊට පස්සේ අපිට ඕනි අමු මිරිස්. ඉතින් අමු මිරිසුත් මේ වගේ කපා ගන්න. ඔයාලට අවශ්‍ය ගානට කපා ගන්න. මම නම් කරල් 2ක් විතර ගත්තේ. ඉතින් ඔයාලගේ බෝංචි කරියකේ ප්‍රමාණයට අනුව අමු මිරිස් දාගන්න. ගොඩක් සැරයි නම් ගොඩක් දාන්න එපා. ඉතින් ඊට පස්සේ අපි බෝංචි එකට දාගන්න ඕන මේ වගේ ලුණු කුඩු ටිකක් දාගන්න. ඊට පස්සේ ගම් මිරිස් චුට්ටක් දාලා කහ පොඩුත් දාගන්න ඕනි. ඊට පස්සේ අපේ බෝංචි එක මේ විදිහට හොඳට අනාගන්න. ඒ කියන්නේ ලුණු කහ ගම් මිරිස් ඔක්කොම මික්ස් වෙන්න හදාගන්න. ඊට පස්සේ මේ විදිය පෑන් එකට තෙල් ටිකක් ලිපේ තියලා ඒක රත් වෙන්න දෙන්න. ඊට පස්සේ ඒකට අබ එකතු කරලා අපි කපාගත්ත ලුණු සුදු ලුණු ටික වගේම කරපිංචා රම්පේ එතකොට අමු මිරිස් ඔක්කොම ටික මේ විදිහට එකතු කරගන්න ඕනි. ඊට පස්සේ හොඳට ඒ ටික රන්වන් පාට වෙනකම් බැදෙන්න දීලා බෝංචි ටික එකතු කරගන්නවා. ඔන්න මගේ නෝනා බෝංචි ටික තෙල් දාන්න හදන්නේ දැන්. අද රෙසිපි එක තියෙනවා. බොංචි තියෙනවා, අල තියෙනවා, අය මොනවද? පරිප්පු තියෙනවා, මාළු තියෙනවා. අද අපි දෙනවා චූටි පුංචි දානයක්. ඒකේ මෙනු එක තමයි කිව්වේ. නේද? ඉතින් ඔන්න බෝංචි එක නම් හදාගෙන ඉවරයි. බෝංචි එකට ළමයි මට කියන්න අමතක කළානේ. මේ බෝංචි එකට ඔයාලා මිටි කිරි චුට්ටකුත් එකතු කරගන්න. එතකොට ලස්සනට මෙන්න මේ විදිහේ කොළ පාටට බෝංචි එක හරිම රසට හදාගන්න පුළුවන්. ඒ අතරතුර මම අපේ බත් එකට ඕනි එනසාල් කරාමුණටි කුරුඳු ඒ ටිකත් කොටා ගත්තා. කරාමුණටි සූදුරු අපි මේකට දාලා තියෙනවා. මේක රෙසිපි එක. හරිද? මෙහෙම හොඳට ඒක කවලම් කරගන්න. එක්ස්ට්‍රා ටික දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ සුදු මහත්තයා නතරට අලු සුද්ධ කරනවා. අල නතර
පේනවනේ ඉතින් හස්බන්ඩ් ගෙදර කියන්නේ ඉතින් දවසම ෆන් තමයි. ඉතින් ඔන්න එයා දැන් අල ටිකත් සුද්ධ කරන ගමන් ඉන්නේ. අපි දැන් බෝංචි එකත් හදලා ඉවරයි. බත් එකත් ගහලා ඉවරයි. ඉතින් දැන් අපි අල ටික තමයි ඊළඟට හදාගන්න යන්නේ. ඒ අතරතුර හස්බන්ඩ් හදන්න දන්න රසම රස පරිප්පු කරියක්. ඉතින් මං එයාට කිව්වා අදත් අපි එයාගේ පරිප්පු කරියම කවු කියලා. එයාට පරිප්පු එක හදන්න කියලා. ඉතින් බලන්නකෝ එයා පරිප්පු එක හදන විදිහ. ඉතින් මුලින්ම තෙල් දාලා ඊපස්සේ අබත් දාලා ඒකට ඊට පස්සේ ඒකට එයාම කපාගත්තා ලුණු. මට ඒක රෙකෝඩ් කරන්න බැරි වුණා. ලුණු සුදු ලුණු ඒ හැමදේම එයා කපා ගත්තා. ඉතින් එයා දැන් ඒක හදන්න තමයි යන්නේ. ඉතින් බලන්නකෝ ළමයි අද නිකන් හරියට කුකින් vlog එකක් වගේ. ඊට පස්සේ ඔන්න දැන් එයා පරිප්පු ටිකත් ඒකට එකතු කරගෙන කහ ඒ ටිකත් දාගත්තා. ඒ අතරතුර මම ලැහැස්ති වුණා අල ටික හදන්න. අල ටික කපාගෙන ඉවරයි. ඉතින් අල එකට ඕනේ තෙල් එකක් දැන් ලිපේ තියලා තියෙන්නේ. ඒකටත් අපි අබ කුරුදු පොත්තක් එකතු කරලා ඊට පස්සේ අපි කපාගත්ත ලුණු සුදු ලුණු එතකොට කරපිංචා රම්පේ ඒ ටික දාලා හොඳට මික්ස් කරගන්න ඕනි. ඉතින් ඊට පස්සේ මේක පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් බැදලා ඒකට අපි එකතු කරන්න ඕනි කෑලිමිරිස්. ඉතින් කෑලිමිරිස් අපිට ඕනි ගානට සැරානුව ගන්න පුළුවන්. ඊට කලින් මම උඹලකටත් ඒ මික්ස් එකටම උඹලකට ටිකකුත් එකතු කරගත්තා. ඉතින් ඊට පස්සේ අපි කෑලිමිරිසුත් දාලා ඉවර වෙලා අල දාලා මෙන්න මේ විදිහට මික්ස් කරලා අපි අල කරියත් හදාගත්තා. ඒ අතරතුර හස්බන්ඩ් පරිප්පු එකත් හදලා ඉවරයි. ඔන්න බලන්නක ඉතින් අපි දෙන්නගේම රෙසිපි එක කොහොමද කියලා. ඉතින් මගේ අල කරියක මේ තියෙන හස්බන්ඩ්ගේ පරිප්පු එක. ඊට පස්සේ අපි මාළු ටිකත් කපා ගත්තා. මාළු ටික කපාගෙන ඉවර වෙලා දැන් අපි මාළු ටික මික්ස් කරන ගමන් ඉන්නේ. 3-5 බැදලා දාලා කහ දාලා දැන් මේ හස්බන්ඩ් තමයි ඉතින් මාළු කරි එකත් හදන්න යන්නේ. ගමදිසුත් දාලා බලන්න ඉතින් යා ලස්සනට ඒක හදනවා. ඒක හොඳට කරලා මේ හොඳට මික්ස් කරගන්න ඕනේ. Yes. හරිද? chef head chef. Yes. හොඳට මේක නියම. හොඳට අනා ගන්න ඕනි. අනා ගන්න ඕනේ. අනාගෙන ඉඳලා ටුක්ටක් විතර තියන්න. දැන් අපි උයලි වෙලයි. මාළු හැදුවා. නෑ මාළු එක හදන ගම අල හැදුවා. ඉන්න මම වලට පෙන්නන්න. රිප්පු එක හරි. මාළු එක හරි. ඔන්න ඉතින් දැන් අපේ නෝනා වන්ගේ දියරක් මොනවද? ඉඟුරුයි සුදුලුයි එනසාල් කරාම්බුනේටි එතකොට ඒක ඔක්කොම කොටනවා මෙන්න මේ මාළු එකට දාන්න. හරි කොටේ පැට හරි. වන්ගේ දියරක්. චෙක් කුකියන් චෙක්. හරි අපි දැන් බුද්ධ පූජාව තියන්න නැස්ති නේද? ඔන්න ඉතින් ඔය විදිහට හදාගත්ත බත් එකත් හොඳට ආවා. ලස්සනට කහ පාට බත් එකත් ආවා. ඉතින් අපි දැන් ලැහස් වෙන බුද්ධ පූජාව බෙදා ගන්න. ඉතින් බුද්ධ පූජාවට අපි හදාගත්තු දේවල් පූජා කරලා ඉමු කියලා අපි දෙන්න කතා වුණා. ඊට පස්සේ ඉතින් අපි උඹලා කඩවත් මොනවත් දාපු නැති දේවල් විතර බුද්ධ පූජාවට බෙදාගත්තා. ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා අපි දෙන්නම නෙමෙයි අපි නංගිත් අපි තුන්දෙනාම එකතු වෙලා බුද්ධ පූජාව පූජා කරා. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් කරලා බලන්නකො ළමයි. අපි හිතනට වඩා අමුතු සතුටක් අපේ ජීවිතේට අපිට ලැබෙනවා. ඒ නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් කරලා බලන්න. ඔන්න ගයිස් ඉතින් අපි දැන් කොම වියලා කරලා ඉවර වෙලා ඔන්න දැන් ඉතින් අපි පාර්සල් ටික දාන්න යන්නේ. පාර්සල් එකක් නම් බෙදලා ඉවරයි. කෙන්දෙන් තම පහයි ඉතුරු ටික තව චුට්ටක් වෙලා යනවා. ඉතින් මේ ටික බෙදලා ඉවරක් කරලා ඉන්න ඕනේ.
කැලණි යන්නත් එක්ක යන්නේ. හායි අපි යනවා කෑම ටික බෙදන්න. එන්න. අපි කැලණි යන්නත් එක්ක යන්නේ. ඔන්න ඉතින් ඔය විදිහට හැමදේම හරිම සතුටින් ලැහැස්ති කරගෙන අපි දැන් යන ගමන් තමයි ඉන්නේ කෑම පාර්සල් ටික බෙදන්න. ඉතින් ඒ යන අතරමඟ අපි පුත්සිටියට ගිහිල්ලා එයාලට දෙන්න වතුර බෝතලුත් ගත්තා. මොකද කෑම එකක් දෙනකොට වතුර බෝතලයකුත් අනිවාර්යෙන් දෙන්න ඕනිනේ. ඉතින් අපි වතුර බෝතල් ටිකත් අරගත්තා. ඔන්න ඉතින් අපි හදාගෙන ආපු බත් පාර්සල් ටික අපි බෙදලා ඉවරයි. ඉතින් බෙදලා ඉවර කරලා අපි දැන් කැලණියට ආවා. ලස්සන මාළුත් අරගෙන දැන් අපි කැලණියට යන ගමන් ඉන්නේ. මෙන්න මේ දෙන්න නම් දැන් රණ්ඩු වෙවි තමයි යන්නේ. මාව බෙදා ගන්න බැරුව. ඉතින් යාළ දෙන රණ්ඩු වෙවි අපි කොහොම හරි කැලණියට ආවා. ඉතින් අපි වෙනදටත් මේ වගේ එනවා. ඒ වගේ මේ වගේ දේවල් කරනවා. ඒ වුණාට ඉතින් අපිට හිතුණා ලස්සන මතකයක් වෙයි කියලා මේකත් අපි චුට්ටක් හරි රෙකෝඩ් කරලා තියාගමු කියලා. ඉතින් ඒ හින්දා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. ඉතින් ළමයි අපි අද බෝධීන් වහන්සේට පූජා කරන්න හිතාගෙන ලස්සන දිගම දිග පිච්චමල් මාලාවක් ගෙනාවා. ඉතින් අපි මේ පිච්චමල් මාලාව තමයි ඔය දැන් පූජා කරේ. ඊට පස්සේ අපි එතනින්ම අරගෙන ආව තව ලස්සන නිල් මානෙල් පොකුරක්. අපි ඒකත් දැන් මේ බෝධීන් වහන්සේට පූජා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ ලස්සන ඉරිදා දවස ගත වුණේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාගේ හිතෙත් මොනවම හරි ලස්සන ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයාලගේ හිතේ මොකක්ම හරි දුකක් කරදරයක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලන වෙලාවෙන් පස්සේ ඒ හැමදේමත් නැති වෙන්න ඕනි කියලාත් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එකෙන් අපි ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනි. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම hina වෙලා ඉන්න. ගොඩම ගොඩාරියක් ආදරේ.